හලෝ කොහොමද? අද හදිස්සි කොළඹ යන්න වෙලා තියෙනවා. ඒ මොකටවත් නෙමෙයි මගේ කෝස් එකේ වැඩ වගේකට. අපි බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට කියන්න බැරි වුණානේ කොහෙද මේ යන්නේ කියලා. මම යන්නේ මගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කෝස් එකේ වැඩකට. මං ඉවෙන්ට් මැනේජ්මන්ට් කෝස් එක කරන්නේ SLF ඉවෙන්ට් මැනේජ්මන්ට් ඉන්ස්ටිටියුට් එකේ. ඒකෙන් තමයි ඩොග් ෆෙස්ටිවල් එක කරන්නේ. ඉතින් තව ඩොග් ෆෙස්ටිවල් එකට සතියයි තියෙන්නේ. ඒකට අද මීටින් එකක් දාලා තියෙනවා කොළඹ විහාර මහදේවි පාක් බ්‍රෑන්ඩ් ග්‍රවුන්ඩ් එකේ. ඒකට තමයි මම මේ උදෙන්ම යන්නේ. ඩොග් ෆෙස්ටිවල් එක කියන්නේ මුළු දකුණු ආසියාවම පෙට්ලා වෙනුවෙන් කරන එකම ඉවෙන්ට් එක. සහ ලොකුම ඉවෙන්ට් එක. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මටත් සහභාගී වෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මම දැන් ඉන්නේ පොකුණට හන්දියේ. එතන පිට සුදු ඉරෙන් පාරක් පැනලා මං එහා පැත්තට ගිහිල්ලා මම මේ යන්නේ හොරණ කොළඹ බස් එකක නගින්න. මෙතනින් තමයි අපේ ගෙදෙට්ට කොළඹට යන්න ළඟම තැන බස් එකක නගින්න. මං ගිහින් විනාඩි 3ක් විතර යද්දි බස් එකක් ආවා. මංගේ බස් එක නැග්ගා. අපිට සාමාන්‍යයෙන් හොරණ ඉඳන් කොළඹට, ඒ කියන්නේ පොකුණට අහන්නේ ඉඳන් කොළඹට යන්න බස් එකේ පැය එකමාරක විතර කාලයක් යනවා. ඊයේ මං ගියේ කොළඹ යනකොට බස් එකේ. ඉහළම ටයිනි සීට් එකක් නම් හම්බුනේ නෑ. මං වාඩි වෙච්ච සීට් එකේ එහා පැත්තේ ඉඳී නැන්ද කෙනෙක්. ඒ නැන්දකින් මට නැන්ද වීඩියෝ ටිකක් ගන්න මේ පැත්තේ සීට් එක දෙන්න පුළුවන්ද කියලා ඇහුවම ආපුතේ දෙන්නම් කියලා ඒ නැන්ද සීට් එක දුන්නා. ඒ නැන්ද මේ වීඩියෝ එක බලනවා නම් ඒ නැන්දට බොහොම ස්තුතියි. හොරණ ඉඳන් කොළඹට යන පාරේ මම වැඩියෙන්ම ආස කරන හරිය තමයි මේ තියෙන්නේ. බොල්ලස් ගමුවේ ඉඳන් හැවලොක් විතර හරියට. මේ හරිය මේ දවස්වල අලුතෙන් ගෙනාපු වාහන මාර විදිහට දාලා තියෙනවා. කොල්ල විදිහට අපි හැමෝගෙම ආසාවක් තමයි වාහනයක් ගන්න එක. වාහන කියන්නේ කොල්ලන්ට ආභරණයක් වගේ දෙයක්. හැම කොල්ලෙක්ම හීන දකිනවා Tamanට කියලා වාහනයක් ගන්න. මාත් එහෙම කොල්ලෙක්. මටත් ආසයි මගේම කියලා වාහනයක් ඉක්මනින්ම අරගෙන පදින්න. මං හිතනවා මගේ වගේම ඕගොල්ලන්ගේ ඒ වගේම ආසාවක් ඇති. මම ප්‍රාර්ථනා කරනවා මට වගේම ඕගොල්ලන්ටත් ඉක්මනින්ම වාහනයක් අරගෙන පදින්න වාසනාව හම්බෙන්න කියලා. කතාවෙන් කතාව මම බහින තැනටත් දැන් ලං වීගෙන යන්නේ. මම බස් එකේ වෙලන එළුම් පොකුණ ගාව තියෙන බස් හෝල්ට් එකෙන් බැස්සා. මේ වැඩි ඉතිරි දවසක වැඩලා තිබිච්ච හින්දා කොළඹ නම් එච්චර තදබදයක් තිබ්බේ නෑ. මේ පාරවල් විදන් යනකොට තමයි තේරෙන්නේ අපේ රට කොච්චර ලස්සන රටක්ද කියලා. නෙළුම් පොකුණ ගාව තියෙන සුදු ඉරෙන් පාරක් පැනලා මම විහාර මහදේවික අයිනේ පාරෙන් ඇවිදගෙන ඉස්සරහට ගියා. යනකොට මේ අහසයි මේ බිල්ඩින් ටිකයි මේ ගස් ටිකයි එකතු වුණාම මාරම ලස්සන view එකක් තිබ්බේ. ඊට පස්සේ මං ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ මගේ යාළුවෝ දෙන්න වගීෂ මල්ලි, සංදීප මල්ලි මට හම්බුණා. එතනින් අපි කෙලින්ම ගියේ බෑන් රවුන්ඩ් එක ගාවට. අද සාමාන්‍ය ප්‍රී ප්ලෑනින් ඉවෙන්ට් එක ප්‍රී ප්ලෑනින් එකද? මෙතනදී අපිට ශමීර සර් ඉවෙන්ට් එක දවසේ ප්ලෑන් එක ගැන පැහැදිලි කිරීමක් කළා. කරලා අපිව ඩිපාර්ට්මන්ට් වලට වෙන් කළා. මොකද මේ හැමදේම වෙන්නේ ඩිපාර්ට්මන්ට් 10ක් අතර. මෙතෙන්දී අපේ ශමිල් අයියා තමයි ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් විදියට වැඩ කරන්නේ. එයාගේ යටත් තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. මං ඉන්නේ ගේම් ඩිපාර්ට්මන්ට් එකේ. පැය දෙකක විතර මීටින් පස්සේ අපේ කට්ටිය පොඩි කයියකුත් ගහලා එතනින් විසිරෙන්න පටන් ගත්තා. අපේ ඊට් බැජ් එකේ කට්ටිය එතනදී විත් අච්චාරු කඩින් අච්චාරුවක් කන්නත් අමතක කළේ නෑ. ඉතින් අපි අච්චාරුත් කාලා එතනින් පිටකොටුවට ආයි බස් එක නැග්ගා. මම මොකද පිටකොටුවට ගියේ එතනින් හොරණකොළන් බස් එක නැග්ගනම් මට වාඩි වෙන්න සීට් එකක් හම්බෙන්නේ නැති හින්දා. පිටකොටුවෙත් පොඩි වටයක් ගහලා මම මේ පාරේ ඇවිදගෙන යන්නේ හොරණකොළන් බස් ගහන තැනට. මගෙත් එක්ක මේ වෙනකොටත් තිෂාර් මල්ලි, සංදීප මල්ලි ඉඳියා. ඒ දෙන්නත් මං යන පැත්තට යනවා ඒගොල්ලන්ගේ බස් එකේ නගින්නත් යනවා. මගේ යාළුවෝ දෙන්නත් එතනින් විසිරලා ගියා. මමත් බස් එකට නැග්ගා. SLF එකේ ගියුණු සුන්දර හෝරා කිහිපයක සතුටක් අරගෙන ලබන සතියේත් කොළඹ එන්න බලාපොරොත්තු වෙමින් මමත් ගෙදර එන්න පිටත් වුණා. මං එනකොට පොලිස් පාක් ග්‍රවුන්ඩ් එක ගාව මාර ලස්සන view එකක් මම දැක්කා.
ගස් කළන් වල සුන්දරත්වයත් එක්ක ආසිපිච්ච වලාකුළුත් එකතු වුණාම මාර ලස්සන විදියට මම ඒක දැක්කේ. හැබැයි මේ බස් එකේ යන ගමන් හින්දා මේ බෝට් ටිකත් එක්ක එක ලස්සනට ඕගොල්ලන්ට පෙනේද කියලා මම හරියට දන්නේ නැහැ. මම ගෙදර එනකොට නම් යනට වඩා කාලගුණේ ගොඩක් වෙනස්. මම එනකොට අපේ පැත්තට හොඳටම වහිනවා. දැන් ඉතින් වීඩියෝ එකේ අන්තිම හරියේ ඉන්නේ. ඉතින් මට යන්න අවසරයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මගෙත් එක්කම රැඳෙලා ඉන්න. මගේ පේජ් එකත් ෆලෝ කරන්න. මගේ වගේම ඔයාගේ තියෙන ඉක්මනින්ම හැබෑ වෙන්න ඕනේ. ඒවට කැප් වෙලා උනන්දුවෙන් වැඩ කරන්න. අපි මහන්සි වුණොත් අපිට හම්බෙන්න තියෙන දේවල් අනිවාර්යෙන් හම්බෙයි. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ගුඩ් නයිට්.